දැන් මේ බාල බෙහෙත් සම්බන්ධ බරපතල ගැටලුවක් රට තුල ඇති වෙමින් තියෙනවා. දැන් ඔන්ඩස්ටරෝන් කියන ඖෂධය ඉන්ජෙක්ෂන් එක ගෙනල්ලා දැන් දෙදෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. මේ ඖෂධය නිසාද කියන කාරණා පිළිබඳව බරපතල සැක සංකා මතුවෙමින් තියෙනවා. මේක ඇතුලේ විස බීජ තියෙනවා කියන එක, මේ ඉන්ජෙක්ෂන් එක ඇතුලේ විස බීජ තියෙනවා කියන එක වාර්තා කරේ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු. ඒ වාර්තා කිරීම එක මේ මිය යෑම එක අද වෙනකොට දැන් මේ ඖෂධයේ දැනට භාවිතය තහනම් කරලා තියෙනවා. හැබැයි මේ භාවිතය තහනම් කරාට මේක 2,80,000ක් වයල් ඉන්ජෙක්ෂන් ලංකාවට ගෙනල්ලා තියෙනවා. 2,40,000ක් පාවිච්චි කරලා ඉවරයි. වසර 2කමාරක් වගේ කාලයක් ඇතුළත 40,000 ඉතුරු වෙලා තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන 40,000 තමයි తాවකාලිකව නතර කරේ. ඒක 2,40,000ක් පාවිච්චි කරා නම් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා නිකම් ප්‍රකාශනිකුත් කරලා hina වෙලා මරණ දෙකක් වාර්තා වෙලා තියෙන. කියන අපි හොයනවා කියලා මේකෙන් ඇඟ බේර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මරණ දෙක වගේම මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇති කරපු වාර්තා වගේම මේ පාවිච්චි කරපු 2,40,000ක් පාවිච්චි කරපු රෝගීන්ට, ලෙඩුන්ට, මිනිස්සුන්ට මේකෙන් මොකද වුනේ කියන කාරණේ පිළිබඳව ආණ්ඩුව හරියට හොයන්න ඕන. හොයලා වාර්තාවක් නිකුත් කරන්න ඕන මේ බෙහෙත් සම්බන්ධව. මොකද එහෙම සාධාරණ ප්‍රශ්නයක් තියෙන්නේ මේ බෙහෙත ගේන්නේ මාන් ෆාමසිටිකල්ස් කියන ආයතනය ඉන්දියාවේ. මේ සමාගමට විරුද්ධව දිගටම පැමිණිලි තියෙනවා. ගුජරාට් ප්‍රාන්තයේ පවා විශාල පැමිණිලි ප්‍රමාණයක් තියෙනවා. ඒ පැමිණිලි නිසා ඉන්දියාවේ ඖෂධ අධිකාරිය මේ ගැන විමර්ශන ගණනාවක් කරලා තියෙනවා. ලංකාවෙත් පැමිණිලි තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ කියනවා ඉන්දියන් ෆාමකෝපියා එක යටතේ නෙමෙයි මේක ගේන්නේ බ්‍රිටිෂ් ෆාමකෝපියා එක යටතේ කියලා. ඉතින් වර්තමාන ආණ්ඩුවේ වගකීම තමයි මේ බ්‍රිටිෂ් ෆාමකෝපියා එක ඇතුළේද මේගොල්ලෝ මේ ඖෂධය එවන්නේ කියන කාරණා පිළිබඳව පරීක්ෂණ කරන එක.